දැන් මරණ හතරක් තියෙනවා. කර්මය අවසන් වෙලා මරණය කම්මක්ඛය. ආයුෂ ඉවර වෙලා ගෙනාපු ආයුෂක් තියෙනවා. ඔබ මම අප සියලුම දෙනාට උපතින්ම ගෙනාව ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ ඉවර වෙලා මැරෙනවා. ඒක ආයුක්කය මරණය. ඒ වගේම කර්මයක් ගෙනාපු කර්මයක් කරගත්ත කර්මයක් සහ කරන කර්මයක් තියෙනවා. කර්මය අවසන් වෙලා මරණයකටපත් වෙනවා. ඒක කම්මක්කය මරණය. ওই දෙකම එකවර ඉවර වුණොත් උභයක්කය මරණය. ওই දෙකම අවසන් වෙලා මරණයටපත් වෙනවා. ওই සාමාන්‍යයෙන් අවුරුදු 80 විතර පහුවෙලා මිය පරලෝ යන සියලුම දෙනා ආයුෂත් ඉවර වෙලා කර්මයක් ඉවර වෙලා උභයක්කය මරණයෙන් තමයි මරණයටපත් වෙන්නේ. හතරවෙනි මරණයකුත් බුද්ධ දේශනාවේ තියෙනවා උපච්ඡේදක මරණය. ඒක හදිසියේ කර්මයක් තියෙනවා ආයුෂක් තියෙනවා. නමුත් මොකක් හරි හදිසි අනතුරක් වෙලා බෝම්බයක් ගහලා අකුණක් ගහලා විදුලි සැරයක් වැදිලා මොකක් හෝ ඒ වෙලා තව ආයුෂක් තියෙනවා කර්මයක් තියෙනවා. නමුත් මේ යම් කිසි වැරදි පෙර කරපු ශක්තියක් නිසා උපච්ඡේදක මරණය ඡේදනය කරනවා. මේ පැවැත්ම දිවි තොර කරනවා කියන එකයි උපච්ඡේදක මරණය. මේ හතර ආකාරයෙන්ම මිනිස්සු මැරෙනවා. අදත් මැරෙනවා, හෙටත් මැරෙනවා, අනාගතේ